ඖෂධ මගින් සුවය සලසන මේ උත්තම හෙළ වෛද්‍යවරයා කුරුණෑගල නගරයට ආසන්න වැහැරනම් ගමේ සුවසිත ආයුර්වේද බෙහෙත් ශාලාවේ කැඩුම් බිදුම් පිළිබඳ විශේෂඥ පාරම්පරික වෛද්‍ය WAD පද්මසිරි උඩගම නම් වේ. මේ ආතරයිටිස් මේ රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක් අවුරුදු ගණන් බෙහෙත් බොනවා වේදනානාශක ඖෂධ. මං ගාවට ප්‍රතිකාර ගන්න එන හැමෝටම වේදනානාශක ඖෂධ ගත්ත කට්ටියට වේදනානාශක ඖෂධ පළවෙනි දවසේම නතර කරනවා. මේක ඉස්සෙල්ලා ලෙඩේ හොයාගත්තා මොකක්ද කියලා. මේක අස්තිවල තියෙන ක්‍රියාකාරීත්වයේ නැවත අර යථා තත්ත්වයට පමුණුවන එක මොලේ පහළ කොටසේ තියෙන ග්‍රන්ථියකින් අතහරිනවා. ඒකට අස්ති ශක්තිමත් වෙන එක නැතුව යනවා. ගුරුන්නාන්සේ හොහොන් එන නමෝ විත්තියෙන් ආතරයිටිස් රෝගය නැත්නම් ඇටහන්දි රෝග, හන්දි වාතය කියලා කියනවා. ඉතින් මේ රෝගී තත්ත්වය වයස සීමාවක් නැහැ. ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්. සාමාන්‍ය වයස අවුරුදු 1-2 අවුරුද්ද 2-3 ළමයින්ට හන්දි වාත රෝගෙන් දැන් හම්බ වෙනවා. මොකද මීට කලින් ඉස්සර දින්දා නෑ. දැන් හම්බ වෙනවා වයස අවුරුදු 2-3 ළමයින්ට මේ ඇටහන්දි රෝග වලින්. ඉතින් මේ රෝගයට ඇති වෙන්න හේතුව වෙන්නේ මම දකින විදිහට කෑම. කන කෑමෙන් තමයි අස්ථි දුර්වල වෙලා තියෙන්නේ. අස්ථි පටක දුර්වල වෙනවා. හන්දි මේ දුර්වල වෙනවා. මේකෙන් දැන් ඇටමිදුළු හැදෙනවා. ඒකේ හැදෙන ප්‍රමාණය මදි එදිනෙදා ක්‍රියාකාරීත්වයට. මේක ඉතින් ගොඩක් කාර්යබහුල ජීවිතයේ ගෙවන කට්ටියට ගොඩක් මේ ව්‍යායාම අඩුකමිනුත් එනවා. ඉතින් මේ රෝගයට ඉස්සර කසාය, අරිෂ්ඨ, කල්ක ගුලි මේවා දීලා තමයි ප්‍රතිකාර කරලා තිබ්බේ. මම මේ රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් හොයාගත්තා. මේක ඉස්සෙල්ලා ලෙඩේ හොයාගත්තා මොකක්ද කියලා. මේක අස්තිවල තියෙන ක්‍රියාකාරීත්වයේ නැවත අර යථා තත්ත්වයට පමුණුවන එක මොලේ පහළ කොටසේ තියෙන ග්‍රන්ථියකින් අතහරිනවා. ඒකට අස්ති ශක්තිමත් වෙන එක නැතුව යනවා. මේ ආතරයිටිස් මේ රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක් අවුරුදු ගණන් බෙහෙත් බොනවා වේදනානාශක ඖෂධ. මං ගාවට ප්‍රතිකාර ගන්න එන හැමෝටම දැන් වේදනානාශක ඖෂධ ගත්ත කට්ටියට වේදනානාශක ඖෂධ පළවෙනි දවසේම නතර කරනවා. නතර කරලා ප්‍රතිකාර පළවෙනි ප්‍රතිකාරයෙන්ම වේදනාව වෙන එක නැතුව යනවා. මොකද අස්තිවල ක්‍රියාකාරීත්වය අඩාල වෙච්ච එක මේ නැවත යථා තත්ත්වයට පත් කරනවා. ඒ පත් කරපු ගමන් අර හන්දි වලට වුණ ඇටමෙදුළු ලේ ඒවා ආවාම ඒවා ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙද්දී හන්දි වල තියෙන වේදනාව නැතුව යනවා. මේක අර හරියට වත් පිළිවෙත් රැකලා මේ ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන් සුවපත් කරගන්න පුළුවන්. සුවපත් වෙච්ච ගෑත් ඉන්නවා. ඉතින් මේකට ප්‍රතිකාර කරන්නේ පාදේ වල්ලුකරට. පාදේ වල්ලුකරට ප්‍රතිකාර කරන්නේ අස්තිවල තියෙන ශක්තිමත්භාවය හැදෙන්න ඒ ග්‍රන්ථියට ඒ මොලේ පහළ කොටසේ ග්‍රන්ථියක් ඒ ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය යථාර්ථයට පත් වෙන්න ප්‍රතිකාර කරන්නේ පාදේ වල්ලුකරට. සම්පූර්ණ රෝගය සුවපත් වෙනකම් ප්‍රතිකාර කරන්නේ පාදේ වල්ලුකරට. ඉතින් අත්වල ඇඟිලි ඇද වෙලා, කකුල් ඇද වෙලා, උකුල් ඇද වෙලා, ඇවිද ගන්න බැරුව නැමිලා වකුටු වෙලා කොච්චර හිටියත් අර ප්‍රතිකාර කරගෙන යනකොට දිග ඇදිලා එනවා. මේ ප්‍රතිකාර ක්‍රමේ මේ දැන් 2017 අවුරුද්දේ මට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සම්මානයකුත් හම්බුණා. මේ ප්‍රතිකාර ක්‍රමේ මේ හොයාගත්තා. මේ රෝගී තත්ත්වය වැඩියෙන් එන්නේ ආහාර වලින්. දැන් අම්මලායි තාත්තලායි තියෙනවා නම් එහෙමත් එන්න ඉඩ කඩ තියෙනවා. ඒ වුණාට ගොඩක් ආහාර පාන වලින් තමයි එන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් 1980 මෙහාට වගේ තමයි ඔය රෝග තත්ත්ව බහුල වෙලා තියෙන්නේ. අර ආච්චිලගේ සීයාලගේ ඒවා තිබිලා නැහැ. දැන් අපේ තාත්තගේ තියෙනවා නාම ලේඛන. ඒ කාලේ ලෙඩ බෙහෙත් අරන් ගන්න ඇවිල්ලා තියෙන ගස් වලින් වැටිලා, අතුරෙන් වැටිලා ඒ වගේ දේවල් වලින් තමයි මේ රෝගීන් ඇවිල්ලා තියෙන බෙහෙත් ගන්න. දැන් ඔය දැන් තියෙන රෝග වලට ඒ කාලේ මේ ලෙඩ ඇවිල්ලා නැහැ බෙහෙත් ගන්න. රෝගීන් ඇවිල්ලා නැහැ. මේ රෝගය දැන් වළක්වා ගන්න කරන්න තියෙන්නේ අර හැදිලා තියෙනවා නම් වළක්වා ගන්න හොඳ ආහාර ගන්න ඕනේ. ඉතින් මේකට කැල්සියම් ඒවා බහුල ආහාර, කොළ කැඳ ඉක්මනින් පහසුවෙන් දිරවන ආහාර තමයි ගන්න ඕනේ. ඉතින් අර අස්ථි හන්දි දුර්වල වුණාම කෑම දිරවීම පවා දුර්වල වෙනවා. සමහර කෙලින්ම දැන් අස්ථි දුර්වල වෙනකොට කියන්නේ මේ කැල්සියම් හීන වෙලා මේ කැල්සියම් අඩු වෙලා කියලා කෙලින්ම සමහර කැල්සියම් ගන්නවා.
ඉතින් මේ කෙලින්ම කැල්සියම් ගත්තාම දැන් අපි ගන්න ආහාර වලින් බඩේදී කියන්නේ ආමාශයේ කෑම දිරවනකොට කැල්සියම් මේකේ වෙන් කරලා ගන්නෙ. ඒ කියන්නේ ඒ දිරවීමේදී වෙන් කරලා තමයි ගන්නෙ මේ ඕන පෝෂක පදාර්ථ කොටස් ආමාශයේදී වෙන් කරලා තමයි මේ ශරීරයට උරාගන්නේ. ඉතින් අපිට ඕමනයි කියලා අපි කැල්සියම් කෙලින්ම ශරීරයට ගන්නවා. ගත්තාම අර අපේ වෙන් කරන ක්‍රියාවලිය කාලයත් එක්කම නැතු වෙනවා. එතකොට අර මේ කෘතිම දීර්ඝ අදවීම කෘතිමව ගන්න වෙනවා. ජීවිත කාලෙම පුරාම කෘතිම අපිට ඕන කැල්සියම් ඒව ගන්න වෙනවා. අර ශරීරයේ අර අපි ගන්න ආහාර වලින් වෙන් කරන ක්‍රියාවලිය නතර වෙනවා පිටින් ගන්න කියොත්. ඉතින් පුළුවන් තරම් හොඳ ආහාර රටාවක් ආහාර ගන්න එක ටිකක් පිළිවෙලකට හරි විදිහට එක් කරගත්තා නම් හොඳයි.